හයි නමයි දක්ුණ විදිහට කල් තියාගන්න පුළුවන් බටු මොජ්ජුවක් හදමුද? එන්නකෝ මං අද කියලා දෙන්න. බටු ටික රවුම් හැඩයට මුලින්ම කපාගෙන වතුර එකට දාගන්න ඕනේ. සමහරු නම් කියනවා කහ වතුරට හරි ලුණු වතුරට හරි බටු දාන්න ඕනේ නැත්නම් ඒ වගේ කහට පිපෙනවයි කියනවා. මම නම් ඒ තැන් වතුරට තමයි බටු ටික දාගන්නේ. ඊට පස්සේ එක් සැරයක් හොදලා ගත්තාම අර කියනවා වගේ කහට පිපෙන්නේ නැහැ. මේ බලන්නකො එක සැරයක් හොදලා ගත්තාම මේ වගේ කහට ගතියක් නැහැ. ඊට පස්සේ අපි මේ බටු ටික රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනේ. බඩු බදින කියන වීඩියෝ එකක් ගන්න බැරි වුණා ළමයි. අපි දැන් මේකට අපේ පේස්ට් එක හදා ගන්න ඕනේ. ඒකට අබ, ගම්මිරිස්, සුදු ලුණු කැට ටිකක් දාලා විනාගිරි තේ හැන්දක් හරි එකමාරක් හරි දාලා හොඳට ගලේ අඹර ගන්න ඕනේ. ගලේ අඹරන්න බැයි නම් බෙන්ජරයකට දාලා හරි අඹරලා පැත්තකින් තියාගන්න. ඒක මේ වෙලාවේදී එහෙම අරන් තියන්නයි කියන්නේ. මොකද අපේ අබේකේ තිත්ත ගතිය එතකොට විනාගිරි නිසා නැති වෙන නිසායි. මේ බටු මෝජුවට වැඩි තෙල් පාවිච්චි කරන්නේ නැහැ. විනාගිරි තමයි පාවිච්චි කරන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මැටි භාජනයක් ගන්න. දැන් අපේ භාජනයේට විනාගිරි ටික දාලා ඒ ටික චුට්ටක් රත් වුණාම ඒකට අපේ රතු ලුණු ටික දාලා විනාඩියක් විතර තඹ ගන්න ඕනේ. වීඩියෝ එකේ පෙන්නනවා වගේ වෙද්දි අපේ ලුණු ටික අරන් තියෙන ඒ විනාගිරියකටම අපේ අම්මිරිස් ටිකක් දාලා චුට්ට වෙලාවක් තඹලා තියාගන්න. ඒකටම අපේ අබ පේස්ට් එකයි සීන් ටිකයි දාලා ඒක චුට්ටක් තැම්බෙන්න තියන්න. ඔයාලට මෙතනදී විනාගිරි මදි නම් තව චුට්ටක් විනාගිරි දාගන්න පුළුවන්. අපේ අබ ටික ඔහොම විදිහට බුබුරු දාලා තැම්බිලා එද්දි ඒකට ආයේ තඹගත්ත ලුණු ටික, මිරිස් ටික, අපි තෙල් පෙරාගෙන මිරික ගත්ත බටු ටික දාලා කලවම් කරගන්න ඕනේ. ඔයාලට ලුණු ඇතිද කියලා බලලා ලුණුයි සීනි තව චුට්ටක් එකතු කරගන්නත් පුළුවන්. ඔන්න එහෙනම් අපේ බටු මොන්ජුව හරි. ඒක හොඳටම නිමුනහම බොක්ස් එකක දාලා සතියක් විතර වගේ කල් තියාගන්නත් පුළුවන්. අනිවාර්යෙන් ඔයාලත් මේ විදිහට බටු මොන්ජුව හදලා බලන්නකෝ. මොකද මේකේ තියෙන විශේෂත්වය අනිත් බටු මොන්ජුව වගේ නෙමෙයි. ගොඩාරියක් තෙල් නැහැ, සෝස් දාන්නේ නැහැ. හරිම රසයි. අනිත් එක කල් තියාගන්නත් පුළුවන්. මගේ වීඩියෝ එකටත් ලයික් එකක් දාගෙන යන්න.